එනවා නම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ සමනල රැණක්සේ ඉගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් හයි කොහොමද? ඔන්න ඉතින් අදත් අලුත් vlog එකක් අරගෙන ඔයාලත් එක්ක ආවා. මේ vlog එක ටිකක් ස්පෙෂල් vlog එකක්. මොකද කියනවා නම් ඒ තමයි අපේ පාසලේ 45 වන ඇනිවර්සරි එකට අපේ ස්කූල් එකෙන් ඕගනයිස් කරලා ගිය වෝක් එකක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ. අපේ ඉස්කෝලේ වෝක් එකේ පටන් ගන්න තැන ඉඳලම වෝක් එක කොහොමද වුණේ, වෝක් එකට කලින් මොනවද කරේ, අවසානයේ මොනවද කරේ වගේ ගොඩක් දේවල් මේ බ්ලොග් එකෙන් අපේ අගමැතියන්ස්ලාට බලා ගන්න පුළුවන්. මේ බ්ලොග් එක ටිකක් ස්පෙෂල් වෙන්නේ අපේ අගමැතියන්ස්ලාට තමයි. ඉතින් ගර්ල්ස් බලන්න මගේ මේ බ්ලොග් එක, අලුත්ම බ්ලොග් එක. ඔයාලා ඉල්ලපු බ්ලොග් එකක් මම මේ පාර අරගෙන ආවා. ඉතින් රැඳිලා ඉන්න මේ vlog එක පුරාවටම කොහොමද අපේ 45 ඇනිවර්සරි එකට ස්කූල් වෝක් එක කොහොමද තිබ්බේ කියලා. ඉතින් පටන් ගන්නදී චාම් උත්සවයකින් තමයි පටන් ගත්තේ. කේක් කටින් එකක් තිබුණා. ඊට පස්සේ ස්පීචස් තිබ්බා ස්කූල් ප්‍රින්සිපල්ගේ, එතකොට නගරාධිපතිතුමන්ගේ, ඒ වගේම ඉස්කෝලේ OG-ගේ අක්කලා ඔක්කොම එකතු වෙලා කේක් කටින් එකක් කරලා ඉතින් හැමෝම ඕඩර් එක අනුව ටිකෙන් ටික පෙළ ගැස්වෙන්න සූදානම් වුණා. වෝක් එකක් කියන්නේ ඉතින් හරිම ස්පෙෂල් ඉස්කෝලෙකට. මොකද ඉස්කෝලේ අභිමානය, ඉස්කෝලේ ගෞරවය ඔක්කොම අරගෙන ඕනේ මේ පානදුර නගරය පුරා යන්න. ඉතින් හැමෝම දෙමව්පියෝ, එතකොට ගුරුවරුන්, විදුහල්පතිතුමිය ආදරෙන් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. ඉතින් අපේ ආදි ශිෂ්‍යාවන් සියලු දෙනාමත් මේ වෝක් එකට සහභාගී වෙලා හිටියා. ඉතින් අද අලුත් දේවල් ගොඩක් අපිට දැක බලා ගන්න පුළුවන්. මැඩම් කලින් හිටපු මැඩම්, එතකොට වයිස් ප්‍රින්සිපල්ලා ඔක්කොම එකතු වෙලා ලස්සනට ස්ටාර්ට් කරපු මොහොත තමයි මේ ඔයාලා දකින්නේ. ඉතින් ඉස්කෝලේ ලස්සන බැලුන්ස් වලින් ලස්සන කරලා තිබුණා. ඉතින් හරිම ඕගනයිසින් විදිහට මේ ඉවෙන්ට් එක කරලා තිබුණා. ඉතින් අපි ඒකට ගොඩාක් තෑන්ක් කරන්න ඕනේ ස්කූල් එකේ OG එකේ කට්ටියට. ඉතින් එයාලා තමයි ගොඩක්ම ස්පිරිට් එක අරගෙන මේ ඉවෙන්ට් එක ලස්සනට ඕගනයිස් කළේ. ඉතින් මැඩම් මාර සතුටින් හිටියේ. මොකද ඉස්කෝලේ අභිමානය 45 අවුරුද්දක් අපේ ඉස්කෝලේට. ඉතින් ඒ අභිමානය අරගෙන පානදුර නගරය පුරා සංචාරය කරන්නට දැන් තමයි සූදානම් වුණේ. පාසල් භූමියෙන් අපි දැන් තමයි පෙරහැර මේ විදිහට වෝක් එක පටන් ගත්තේ. ඉතින් මේ තියෙන්නේ ස්කූල් බෑන්ඩ් එකෙන් පස්සේ තමයි අනිත් හැමදේම එකතු වෙලා පෙළ ගැස්සලා තිබුණේ. ඉතින් පානදුර නගරේ
බුදු පිළිම දක්වාම ඇවිල්ලා ඊට පස්සේ ආයේ ඉස්කෝලේ ළඟටම ගියා. ඉතින් කට්ටිය ඔක්කොම හොඳට එන්ජොයි කරගෙන වොක් එකේ ගියා. ඉතින් අපිට මගින් මග හොම පොඩි ස්නැක්ස් එහෙම ලෑස්ති කරලා තිබුණා. ඉතින් ඉස්කෝලේ එකේ පේරන්ට්ස් ළම තමයි ඒක ඔක්කොම ලෑස්ති කරලා තිබුණේ. ඉතින් අපි නම් වෝක් එකේ මේ ලයින් එකකින් යනකොට එහා පැත්තේ ලයින් එකකින් යනවා. ඉතින් ප්‍රින්සිපල් අතවනවා අපිට. ඉතින් ඒක හරියම ප්‍රවුඩ් මූමන්ට් එකක් වුණා. මොකද ඉස්කෝල එකෙන් අපි අවුට් වෙලා නැවතත් ඉස්කෝලේට මේ විදිහට ගියාම ඉස්කෝලේ අභිමානය, ඉස්කෝලේ යාළුවන්ගේ ලස්සන මතකයන් හැමදේම අදාළොත් තුන දවසක්. ඉතින් හැමෝම යාළුවන්ට මේ ඉවෙන්ට් එකට සහභාගී වෙන්න නම් බැරි වුණා. මොකද සමහර යාළුවෝ රට, සමහර යාළුවෝ එක එක වැඩවලට ගිහිල්ලා. ඉතින් කොහොම නමුත් එකතු වෙච්ච හැම යාළුවෙක් එක්කම අපේ පාසල් මතකයන් අද අලුත් කරගන්න අපිට හැකියාවක් ලැබුණා. ඉතින් ළමයි ඒ කියපු විදිහටම ලස්සනට මේ වෝක් එක අවසානයේ වෙනකම්ම ගමන් කරා. මේ තියෙන්නේ වෝක් එකේ අවසානයේ සනිටුහන් කරන මොහොත. මුලින්ම විදුහල්පති ඇතුළු සම්භාවනීය පිරිස පාසල් භූමියට පැමිණීමත් එක්ක ඉස්කෝලේ දැන් ඉන්න ප්‍රිෆෙට්ස් ගයිඩ්ලා පොඩි චෙයර් අප් එකක් දීලා වෝක් එකේ අවසන් කියන නිවේදනය කරපු මොහොත තමයි මේ තියෙන්නේ. ඉතින් හරිම ප්‍රවුඩ් මූවමන්ට් එකක් මේක. ඇත්තටම හරිම හැපි අපිට. මොකද අපි ඉස්කෝලේ පාසලේ අවුරුදු 13ක් ඉස්කෝලේ ගිහිල්ලා ඉතින් ආයේ මේ කට්ටිය මෙහෙම එකතු වෙලා මැඩම්ලා පරණ ටීචර්ස්ලා නම් මතක් හම්බ වුණාම ඒ ලැබිච්ච ගෞරවය, ආදරය, සතුට ඉතින් හරිම මාරම මට නම් මාරම සතුටුයි. මොකද පරණ ටීචර්ස්ලා හම්බ වුණා කියන්නේ ඉතින් ඒක තවත් ජීවිතයේ අමතක නොවන සිදුවීමක්. අවුරුදු 13ක පාසල් ජීවිතය ලස්සනට ගත කරන්න හැමෝටම බෑ. නමුත් මම මගේ පාසල, මගේ පානදුර අගමැති බාලිකා විද්‍යාලයේ මගේ පාසල් වසර 13 මම මාරම ප්‍රවුඩ් විදිහට, මාරම එනර්ජිටික් විදිහට ගත කරපු අවුරුදු 13ක්. ඉතින් ඒ අවුරුදු 13 ඉස්කෝලේ මේ වගේ ඉවෙන්ට් එකක් ඕගනයිස් කරා කිව්වම ඇත්තටම මට නොගිහින් ඉන්න බැරි තරම්ම මම මගේ පාසලට ආදරේ. ඉතින් එහෙම පාසලට ආදරේ ගොඩක් අය අද මේ ඉවෙන්ට් එකට සහභාගී වෙලා හිටියා. හැමෝටම කියලා වැඩ තිබුණා වෙන වෙනම. ඉතින් දැන් යාළුවෝ ලොකුයි. ලස්සනට අහසේ ඩ්‍රෝන තාක්ෂණයෙන් ඉතින් ලෙල දෙන මොහොත. ඉතින් මේක හරිම හැපි මූමන්ට් එකක් වුණා. මොකද DJ අවසානයේ අපි DJ සවුන්ඩ්ස් වලට කට්ටිය ඔක්කොම හොඳට චෙයර් අප් දීගෙන ඩාන්ස් කර කර හිටියේ. ඉතින් මෙන්න මෙහෙම මේක පාට කොඩේ ලෙල දෙන්න ගත්තට පස්සේ ළමයි ඔක්කොටම ඉතින් මාර හැපි. ඉතින් ඒකත් තවත් ලස්සන මොහොතක් වුණා. මම ඒකත් හොඳට වීඩියෝ කරගත්තා ඔයාලට පෙන්වන්න ඕන නිසා.
වෝක් එකෙන් පස්සේ ස්කූල් ග්‍රවුන්ඩ් එකේ DJ එකක් දාලා කට්ටිය ඔක්කොටම ඩාන්ස් කරන්න chance එකක් දුන්නා. ඉතින් පසල් කාලේ අපිට මේව කරන්න හම්බෙන්නේ නැහනේ. නමුත් මැඩම් එදා හොඳට එන්ජොයි කරන්න ළමයින්ට අවස්ථාවක් සලසලා දීලා තිබුණා. ඉතින් පරණ යාළුවෝ ගොඩාක් නංගිලා අයි අක්කලා ඔක්කොම හම්බ වුණා. එයාලත් හොඳට කතා කරා. හොඳට එන්ජොයි වුණා. ඉතින් මං හිතනවා ආපු නැති අය ඔක්කොටම මේ වීඩියෝ එක බලලා සතුටු වෙන්න පුළුවන්. ඔයාලගේ පසල් ජීවිතේ තවත් මතකයන් අලුත් වෙන දවසක් ඉතින්. කරපු ඉවෙන්ට් එක කවර් කරාට පස්සේ ඉතින් ආපු නැති අයටත් ඔන්න බලා ගන්න පුළුවන් මගේ බ්ලොග් එක බැලුවොත් අනිවාර්යයෙන්ම එදා කොහොමද වෝක් එක තිබුණේ අනේ අපරාධය අපිට යන්න තිබ්බනම් කියලා හිතෙන විදිහට ලස්සන ඉවෙන්ට් එකක් වුණා. ඉතින් දවසින් දවස මගේ වීඩියෝස් වලට views වැඩි වෙනවා. ගොඩක් නොදන්න අය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් මම ඔයාලට ගෞරවයෙන් ආරාධනා කරනවා subscribe කරන්න මගේ channel එක. ඉදිරියටත් ඔයාලට ලස්සන movements මම ඔයාලත් එක්ක share කරගන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් අමතක කරන්න එපා ලස්සන පැය කිහිපයක් ගත කරපු මොහොතක්. මම මගේ පාසලට ගෞරවයෙන් ඇත්තටම සුබ පතනවා. අවුරුදු 45ක් පුරාවට පානදුර නගරයේ ජනප්‍රිය පාසලක් විදිහට තවත් දක්ෂ ශිෂ්‍යාවන් බිහි කරලා රටට වැඩදායී ගුණකරුක දිරිය දිනයන් බිහි කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. ගිහින් එන්න මේ වීඩියෝ එක ඔයාලට ස්පෙෂල් වීඩියෝ එකක් වෙයි. අමතක කරන්න එපා මාව subscribe කරන්න. ගිහින් එන්න. bye bye.